මට කියන්න පොළවේ ඉඳන් ඉහළට යන උෂ්ණත්වය මොකද වෙන්නේ? පොළවේ සිට ඉහළට යන උෂ්ණත්වය මොකද වෙන්නේ? කියන්න සම්තන ගන්න. පොළවේ සිට ඉහළට යන උෂ්ණත්වය මොකද වෙන්නේ? ඇහුනේ? ඉතින් අර අපේ ආධුනිකය වගේ උඩ සිටියේ නැහැ හැමදාම අර කිව්වොත් අමතක වෙනවා. උඩ කිව්වා මල්ටි විටමින් එකක් කියලා. උඩ විටමින් එකේ නම අමතක වෙනවා. පාපසිට කියලා මේක අමතක කරේ. දැන් විටමින් එකේ නම අමතක කරලා කියන්නේ ලැජ්ජයි. මොක කරන්නේ? මිස් අර විටමින් එක. මොකද? සරේ විටමින් එක. මේක මොකක්ද සරේ? විටමින් එක. සරේ. කාගෙන් නේද මිස්? අර ඔක්කොම විටමින් එකට තියෙන එකක් තියෙන්නේ. ආමේක. ඒක යාම මිස්. දැන් මිස් කියන්නේ බෑනේ. ඔක්කොම විටමින් වල එකට තියෙන නාම මතකයි කියන්නේ. ඒක මිස් කියන නම ගන්න. ඒ වගේ තේරුනේ ඒක කරලා තියෙන්නේ. මට කියන්නේ ඉහළට යන උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා කියලා කියනකොට ඕක අර්ථය. ඉහළට යන උෂ්ණත්වය අඩු වෙනවා. වස්තරේ ඉහළට යන උෂ්ණත්වය අඩු වෙනවා කියන්නේ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඉහළට යන උෂ්ණත්වය වෙනස් වෙනවා. අඩු වෙන්නේ කොහෙද? පරිවර්තී ගෝලයේ. පරිවර්තී ගෝලයේ අඩු වෙනවා. අපරිවර්තී ගෝලයේ වැඩි වෙනවා. මෙසෝ ගෝලයේ අඩු වෙනවා. තාප ගෝලයේ වැඩි වෙනවා. මතක තියාගන්න ඉහළට යන උෂ්ණත්වය වෙනස් වෙනවා. ඕක MCQ වල රෝගිලක්කාට එකට දාන්නේ අඩු වීම කියලා. මොකද අපිට දුක වෙන්නේ. එහෙනම් සිරස් උෂ්ණත්ව ව්‍යාප්තිය ඉහළට යනකොට මොකද වෙන්නේ? වෙනස් වේ. පරිවර්තී ගෝලයේ මොකද වෙන්නේ? අඩු වේ. ඒකට මොකද කියන්නේ? පතන ශීඝ්‍රතාවය. මොකද කියන්නේ? පතන ශීඝ්‍රතාවය.